Dia ya. ඒක නිසා ඒ උදවිය විශේෂයෙන්ම සන්තෝෂයටපත් වෙන්න ඕන බුදුදහම ආරක්ෂා කරගෙන බුදුදහම ජාත්‍යන්තරයේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් විශාල මෙහෙවරකට විශාල සහයෝගයක් ඒ පිරිසකින් ලැබිලා තියෙනවා. අනිත් පිරිස ඒ සිංහල අපේ ශ්‍රී ලාංකිකයන් ආරම්භ කරපු වැඩපිළිවෙලට සහයෝගයක් වශයෙන් වියට්නාම්, තායි, කාම්බෝජ්, ස්විස් ජාතිකයන් සහ ජර්මන් ජාතිකයන් අපිට අත්ලක් සපයලා තියෙනවා මේ ගමන ඉස්සරහට යන්න. ඒක නිසා ඒ සමරීම අපි මේ වගේ දවසකදී අපි සමරන්න ඕන. ඒ පළවෙනියෙන්ම අපිට හිටපු අපේ බෞද්ධ මේ සංගමයේ ගෞරවනීය අපේ ආචාර්ය වල්පොල කල්යාණ තිස්ස නායක හාමුදුරුවෝ, ඒ වගේ අපේ කල්යාණ මිත්‍ර හිටපු පරිවෙනාධිපති නාරාවිල ධම්මදස්සි හාමුදුරුවෝ, ඒ වගේම ගිය වර ඉස්සෙල්ලා අවුරුද්දේ වස්සසු අපේ හාලයාලේ විමල් රතන හාමුදුරුවෝ, මේ ආයතනයේ විහාරාධිපති කරුවලගත් ඉඳලා අපේ කරුවසොයේ අනුරුද්ධ හාමුදුරුවෝ, ධම්මසිරි හාමුදුරුවෝ, ඒ වගේම ඥානතිලක හාමුදුරුවෝ ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, සදහවත් පින්නතුනි, අවස්ථානුකූලව සන්තෝෂයෙන් මේ කටයුත්ත නිමා කරන්නට බලාපොරොත්තු වෙන මොහොත කටින චීවර පූජා පින්කම අසිරිමත් පින්කමක් හැටියට අපේ ශාසන වංශයේ සඳහන් වෙනවා. ඉතින් අසිරිමත් පින්කමක් සිද්ධ කරද්දී වුවද අපේ හිතේ සන්තෝෂයේ ප්‍රීතිය වැඩිපුරම දියුණු කරගත්තාම තමයි ඒකේ ප්‍රතිඵල අසිරිමත් වෙන්නේ. කඨින චීවර පූජා පින්කම මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නට මේ හැම දෙනාගේම පූර්ණ අනුග්‍රහය ලැබුණා. ඉතින් මේ අනුග්‍රහය ලබා දුන්න අය කවුරුත් සතුටු වෙන අවස්ථාවක් හැටියට තමයි සිහිපත් කරන්නේ. ඕනෙම පින්කමක හිතයි මුල් වෙන්නේ. හිත ටිකක් එහෙම කරගත්තොත් පිනත් එහෙම වෙන බව දන්නවා ඔබ හැම දෙනාම. ඒ නිසා කිසිදු අඩුවක් නැතුව මේ කඨින චීවර පූජා පින්කම සිද්ධ කරගන්න ලැබුණා කියලා සන්තෝෂමත් වෙන්න ඕනේ. ඉතින් අපේ මාලනෝන මහත්මියගේ සභාපතිත්වයේ ඇති කාලේ ස්ථාවර ස්ථානයක් ගොඩනගා ගන්නට ලැබීම පිළිබඳව අපි කවුරු සන්තෝෂ වෙන්න ඕනේ. ඒ සඳහා මූලික වෙච්ච පිරිස් අතර මෙතන අපේ ගාමිණී වැන්ඩකෝන් මහත්මයා, ඒ වගේම මధుරසිංහ මහත්මයා ඇතුළු කාශ්‍යප මහත්මයා ඇතුළු ඒ අය මූලිකත්වයේ දැරුවා. ඒ නිසා ඒ හැම දෙනාම ඔබ වෙනුවෙන් කරන ලද කැපකිරීම පිළිබඳව බලවත්සේ සන්තෝෂයටපත් වෙන්න ඕනේ. අපේ තැනක් ගැන හැඟීම අපට ඇතිවන විදිහට මේ හැම දෙනාගේම සාමූහිකත්වයේ තුල මේ ආයතනයේ ගොඩ නැගිලා තිබෙන්නේ. ඒ අපේකම තියෙනකොට අපි හැම දෙනාටම එකමුතු වෙලා අපේකම රැකෙන ආකාරයෙන් කටයුතු කරන්නට අවස්ථාව සැලසෙනවා. ඉතින් විහාරස්ථානයක් හැම දෙනාගේම පොදු තැනක් හැටියට තමයි සැලකන්නේ. සාමාන්‍යයෙන් ಜಾති වශයෙන් වෙනසක් හිතන්න අවශ්‍ය කරන්නේ නැහැ. අපි හැම දෙනාම මිනිස්යෝ හැටියට කල්පනා කරලා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන අය
ඒ සමාජිකව හැටියට කල්පනා කළාම මම හිතන්නේ කිසිදු ගැටලුවක් නැතුව මේ කටයුත්ත ක්‍රියාත්මක කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හැටියට එක එක ජාතීන් හැටියට වෙන් කිරීමක් නැහැ. මිනිස්යෝ හැටියට තමයි වර්ග කරලා තිබෙන්නේ. ඒ මනුෂ්‍යත්වයට ගැළපෙන ආකාරයෙන් පිළිපදින්නට අවශ්‍ය කරන ප්‍රතිපත්ති තමයි පෙන්눔 කරලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට කල්පනා නොකළොත් අපට පවතින්නට පුළුවන්කමක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන හිතුවහමත් එහෙමනම් ඉන්දිය ජාතිකයෙක් කියන්න වෙනවා. එහෙම නැත්නම් Hindu භක්තිකයෙක් කියන්න වෙනවා. එතකොට ගැටලු. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම එක එක ජාතීන් අතර ඒ වගේම වෙනත් ආකාරයේ ભેද තරාතිරම් සැලකුවේ නැහැ. මනුෂ්‍යත්වය කේන්ද්‍ර කරගෙන තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය ක්‍රියාත්මක වුණේ. ඉතින් අපේ ශිෂ්ටර්ලන්තයේ සූරිච් පරිසරය තුල ජීවත් වෙන හැම දිනාටම ලොකු සතුටු සහගත අවස්ථාවක් මේ උදා වෙලා තිබෙනවා. ඉතින් මේ වගේ රටක Tamante යයි කියන්න පුළුවන් ස්ථානයක් ගොඩනගාගෙන තමන්ගේ ආගමික සමාජික අධ්‍යාපනික කටයුතු ක්‍රියාත්මක කරන්නට අවස්ථාවක් ලබා ගත්තා කියන එක මම හිතනවා ඉතාමත්ම ප්‍රාතිහාර්යයක් වගේ කටයුත්තක් කියන එක මා බොහොම සන්තෝෂයෙන් සිහිපත් කරන්නේ. ඉතින් අපේ අනුරුද්ධ හාමුදුරුවන්ගේ මුල් වකවානුවේ නම් මේ බඳු සිහිනයක් තිබුණා කියන එක මම දන්නවා. මට මතකයි නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුනාතු මේ භන්තේ සංඝෝ ඉදං සංඝස්ස කටින දුස්සං උපන්නං යති සංඝස්ස පත්ත කල්ලං සංඝෝ ඉමං කටින දුස්සං ධම්මදාසේස භික්ඛුනෝ දාදෙය්‍ය කඨිනං අත්තරීතුං ඒසාඤත්ති සුනාතු මේ බන්තේ සංඝෝ ඉදං සංඝස්ස කඨින චීවරං උපන්නං සංඝෝ ඉමං කඨින චීවරං ධම්මදාසේස භික්ඛුනෝ දේති කඨිනං අත්තරීතුං කාමති සංඝස්ස යස්නායස්මතෝ කාමති ඉමස්ස කඨින චීව
නක්කමති සෝභාසෙය්‍ය දින්නං ඉදං සංඝේන කටින චීවරං ධම්මදස්සිස බික්ඛුනෝ කටිනං අත්තරිතුං කමති සංඝස්ස තස්මාතුං ඒව මේතං ධාරයාමි. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මේසික මම හිතන්නේ ඒ වගේම මේ වෙලාවේදී විශේෂයෙන්ම ඒ පරිස්කාර පූජාවන් තමන් සිදු කරන අතරේ සිහිපත් කළ යුතුයි. අද මේ මහා කටල පින්කමේ සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාන් සදා සොත්ති භවන්තු තේ නක්ඛත්‍රයක් භූතානං පාපක්ඛා නිවාරණා පරිත්තස්සානුපාත අන්තු තේ සම්මුපද්දවේ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කානංච අරංශානංච තේජේන රක්ඛං පස්සාමි සබ්බසෝ අභිවාදන සීලිස චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. දැන් කාව්‍ය ධර්ම දේශනාව සඳහා විහාර මන්දිරයට යනවා.